බුද්ධ වන්දනාව තුළින් බෞද්ධයන්ගේ අධ්‍යාත්මික වර්ධනයට ලැබෙන පිටිවහල කුමක්දයි කියා අද අපි කතා කරමු. බුද්ධ වන්දනාව තුළින් බෞද්ධයන්ගේ අධ්‍යාත්මික වර්ධනයට ලැබෙන පිටිවහල ඉතා පුළුල් හා ගැඹුරු වන අතරේ අපගේ සංවාද ඉතිහාසයේ සහ මූලාශ්‍රවල අන්තර්ගත තොරතුරු අනුව එය මෙලෙස පැහැදිලි කළ හැකියි. බුද්ධ වන්දනාවේ මූලිකම අරමුණ වන්නේ බුදුරදුන්ගේ උතුම් ගුණ සිහිපත් කිරීමයි. මෙම ගුණ සිහිපත් කිරීම අධ්‍යාත්මික වර්ධනයට ඍජුව දායක වන අයුරු පහත පරිදි දැක්විය හැකියි. සිත් පැහැදීම සහ ප්‍රසාදය ඇතිවීම. බුද්ධ වන්දනාව සිදු කිරීම තුළින් සිතේ පැහැදීම සහ ප්‍රසාදය ඇතිවන බව සඳහන් වේ. මෙම මානසික ප්‍රසාදය අධ්‍යාත්මික මාර්ගයේ ඉදිරියට යාමට අවශ්‍ය මූලික චිත්ත ශක්තිය සපයයි. පැහැදුණු සිතක් භාවනා කිරීමටත් ධර්මය අවබෝධ කර ගැනීමටත් වඩාත් යෝග්‍ය වේ. සිත පිරිසිදු කිරීම. බුද්ධ වන්දනාව සිත පිරිසිදු කරන ක්‍රියාවක් ලෙස සැලකේ. මූලාශ්‍රවල සිත පිරිසිදු කරන සහ නිර්මල කරන යනුවෙන් සඳහන් වීමෙන් එය සිතේ ඇති රාග, ද්වේෂ, මෝහ වැනි අකුසලයන් දුරු කිරීමටත් යහපත් සිතුවිලි වර්ධනය කිරීමටත් උපකාරී වන බව පැහැදිලි වේ. සිත පිරිසිදු වීම යනු අධ්‍යාත්මික වර්ධනයේ මූලික පියවරකි. බුදුගුණ මෙනෙහි කිරීම තුළින් ශ්‍රද්ධාව වර්ධනය වීම. ඒ අරහන් සම්මා සම්බුද්ධන් සහ නමෝ බුද්ධාය යනුවෙන් ගාථා කීමෙන් මෙන්ම සුවඳ, මල්, පහන්, ගිලන්පස, ඖෂධ, ආහාර, දිය පූජා සහ පෙරහැර වැනි දේ පූජා කිරීමෙන් බුදුරදුන් කෙරෙහි ඇති ගෞරවය, භක්තිය සහ විශ්වාසය, ශ්‍රද්ධාව වර්ධනය වේ. ශ්‍රද්ධාව යනු බෞද්ධ අධ්‍යාත්මික මාර්ගයේ ආරම්භක බලයයි. එය ගුරුවරයා කෙරෙහි විශ්වාස තබා මාර්ගය අනුගමනය කිරීමට අනුබලයක් ලබා දෙනවා. මහත්ඵල මහානිසංස ලැබීම. බුද්ධ වන්දනාව තුළින් මහත්ඵල මහානිසංස ලැබෙන බව දැක්වේ. මෙතනදී මහානිසංස යනු කර්ම විපාකයක් ලෙස ලැබෙන යහපත් ප්‍රතිලාභයයි. අධ්‍යාත්මික වශයෙන් මෙම කුසල් පුද්ගලයාට යහපත් පුනරුත්පත්තියකට මඟ පෙන්වනවා. ඒ වගේම වර්තමාන ජීවිතයේදීත් අධ්‍යාත්මික පුහුණුවට හිතකර වාතාවරණයක් සහ අවස්ථා ඇති කරයි. දුක්ඛිත තත්වයන්ගෙන් මිදී යහපත් ජීවිතයක් ලැබීමෙන් බාධාවකින් තොරව ධර්මානුකූලව ජීවත් වීමට හා අධ්‍යාත්මික දියුණුවට යොමු වීමට හැකියාව ලැබෙනවා. සාරාංශයක් ලෙස බුද්ධ වන්දනාව යනු හුදෙක් බාහිර ක්‍රියාවක් පමණක් නොවේ. එය බුදුරදුන්ගේ අසීමිත ගුණ මෙනෙහි කරමින්, සිත පිරිසිදු කරමින්, මානසික ප්‍රීතිය සහ පැහැදීම ඇති කර ගැනීමෙන් අධ්‍යාත්මික ගුණ වර්ධනය කර ගැනීමට, මතු ජීවිතයට අවශ්‍ය කුසල් රැස් කර ගැනීමටත් උපකාරී වන ඉතා වැදගත් භක්තිමත් ක්‍රියාවලියක්. මේ සියල්ල බෞද්ධයෙකුගේ අධ්‍යාත්මික වර්ධනයට ඍජුවම සහ වක්‍රව විශාල පිටිවහලක් සපයනවා. තවත් මෙවන් වැදගත් කරුණු ඔබ වෙත ගෙන එන්නම්. අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. තෙරුවන් සරණයි.